අද අද මම කියන්න යන්නේ අපේ බුදුදහම තුළ නැත්තම් බෞද්ධ දර්ශනය තුළ පෙන්වන හරිම ගැඹුරු කාරණයක් ගැඹුරු කාරණයක් තාම සරලව පටහිර මනෝවිද්‍යාවේ සංකල්පයක් විදිහට ඉදිරිපත් වෙනවා. ඒක ගොඩක් දුරට අපේ ප්‍රශ්න निराකරණය කරගන්න අපේ හැසිරීම අපටම පාලනය කරගන්න අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. ඕක බුදුදහමේ ඉතා ලස්සනට දේශනා කරලා තිබ්බත් ඒක හරි සරලව අපේ මිනිස්සුන්ට දෙන්න ක්‍රමයක් නැති නිසාදු දෙන්නේ නැති නිසාදු මේවා තියෙනවා කියලා මෙහෙම දේවල් තියෙනවා කියලා මිනිස්සු දන්නෙත් නැහැ. නමුත් බටහිර මනෝවිද්‍යාඥයන් ඉතාම දක්ෂ විදියට සමහර විට මේ සංකල්පම තාම දක්ෂ විදියට ඉදිරිපත් කරලා තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට. එතකොට ඒ නිසායි දැන් මේ බුදුදහම මේ තරම් විද්‍යාත්මක ගැඹුරු විද්‍යාව පවා අතික්‍රමණය කර දහමක් වෙලත් ශ්‍රී ලංකාව තුළ දිනපතා ධර්මදේශනා වුණත් මේ බුදුදහමේ තියෙන නියම හරය මිනිස්සුන්ට කිහිල්ලා නැත්තේ ඒකේ තියෙන හරය මිනිස්සුන්ට පැහැදිලි වෙන විදිහට දේශනා කරන්න දේශකයන් වහන්සේලා අසමත් වෙලා තියෙනවද කියලා හිතෙනවා. දැන් මේ මෑතකදී මම එක දේශනයකට සවන් දුන්නා එක්තරා රූපවාහිනී නාලිකාවක වටකොණ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ ඊටාම ගැඹුරු ආකාරයට ගැඹුරු ධර්මයක් ගැඹුරු මනෝවිද්‍යාත්මක කාරණයක් බෞද්ධ මනෝවිද්‍යාත්මක කාරණයක් ඊටාම සරලව විචක්ෂණශීලීව ඉදිරිපත් කළා. නමුත් එවන් ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඊටාම අතලොස්සක් තමයි ඉන්නේ. අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් තරමට අතලොස්සක් තමයි ශ්‍රී ලංකාව තුළ අපි දන්න විදිහට අපි අහලා තියෙන විදිහට අපි ධර්මදේශනාවලින් අහලා තියෙන විදිහට ඉන්නේ. ඒතර මේකේ තියෙන වැදගත්කම දැන් මම අද කියන්න යන්නේ නැහැ බුදුදහමේ කොහොමද මේක දේශනා කරලා තියෙන්නේ කියලා. නමුත් මම කියන්නේ මේ කාරණය බටහිර මනෝවිද්‍යාවේ කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් මිනිස්සෙක් කියලා කියන්නේ හරිම ඉමෝෂනල් කැරක්ටර් එකක්. මිනිස්සු කියලා කියන්නේ ඉමෝෂනල් කැරක්ටර්ස්. හැඟීම් බරයි. හිතට එන ඒ කියන්නේ මොළයට එන ඕනෑම ආවේගයකට ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන සුළු චරිත. අපිට කෙනෙක් බැන්නොත් අපිට ආපස්සට බනින්න හිතෙනවා. එකපාරට අපි විවේචනය කරොත් කවුරු හරි අපි කඩා වැටෙනවා. මනසින් කඩා වැටෙනවා. දුක් වෙනවා. දවස් 2 3 දුක්. ඒ වගේම අපිව තරහ ගැස්සුවොත් අපි උහුට පහර දෙන්න පවා සිතක් පහළ වෙනවා. සමහරවිට මිනිමෙරුම් පවා කෙලවර වෙන්නේ මේ අපේ ජෙනටිකලි මේ මිනිස්සයාගේ තියෙන ප්‍රශ්නයක් ඒක. ඒක අපේ ඉපදුනාට පස්සේ අපි දාගන්න දෙයක් නෙවෙයි. වැඩි වර්ධනය කරගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි ඉපදෙද්දිම හැම මිනිස්සෙකගෙම මේ ඉමෝෂනල් පැත්ත හරිම වැඩි. ඒ කියන්නේ මේ කෙලෙස් වලට බරයි කියලා කියන්නේ. බුදුදහමේ සරලව කියන්නේ කෙලෙස් වලට බරයි. ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහ ඔයගේ කාරණා වලින් පිරීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අපේ උපතින්ම ආපු දෙයක්. එතකොට අපි මේ ඉපතිත් දවස් ඉඳන් ධර්මයේ ගමන් කරනවා කියලා කියන්නේ. හිතන්නකෝ අපි ධර්මයේ ගමන් කරන තීරණය කරනවා කියලා. එහෙම වුණොත් සම්පූර්ණයෙන්ම අපි ඉපදිලා තියෙන ක්‍රමය සහ අපේ ජෙනටිකලි ආපු ක්‍රමයට විරුද්ධව යන ගමනක් තමයි අපි යන්න හදන්නේ. එතකොට ඒක හරිම අමාරුයි. ඒක පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් බුදුදහම අනුව ගත්තාම නිවන් දකින්න කියන කාරණේ තාම අමාරු වෙලා තියෙන්නේ ඒකයි. දැන් අපි යමු මේ කාරණයට බටහිර මනෝවිද්‍යාවේ කොහොමද මේක කතා කරන්නේ කියලා. එතකොට මේ ඉමෝෂනල් කියන්නේ ඇයි? ඒ කියන්නේ අපේ මොළයට එන හැම හැඟීමකටම ක්‍රියාත්මක වීම තමයි ඉමෝෂනල් කියන්නේ. අපේ මොළයට අනුව අපි ක්‍රියාත්මක වෙනවා.
මොලේට මොකක්ද හිතෙන්නේ ඒකට අවශ්‍ය දේ අපි කරනවා. එතකොට අපි ඉන්නේ මොලේ ඇතුලේ. මොලේ ඇතුලේ මම ජීවත් වෙනවා. මොලේට ඕන දේ මම කරනවා. ද ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ අපි මොලේට අනුකූලව ජීවත් වෙන්නේ නැහැ. මොලේට අනුකූලව ක්‍රියා කරන්නේ නැහැ. මොලේට පිට ඉඳලා දකිනවා. ඒ කියන්නේ මෙහෙම. අසරල උදාහරණයක්. දැන් මට කෙනෙක් බනිනවා. ඒ කෙනෙක් බැන්නහම මට තරහක් ඇති වෙනවා. එතකොට මම ඉමෝෂනල් කැරක්ටර් එකක් නම් මම කරන්නේ අර තරහට ඔහුටත් පෙරලා බනින්න පටන් ගන්නවා. හැබැයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක දියුණු කරගත්තාම අපි තේරුම් ගන්නවා හරි මට කෙනෙක් බනිනවා. මං ඒකට කැමති නැහැ. මට තරහා යන්න පුළුවන්. මට තරහා යනවා දැන්. මට තරහා එනවා. හරි. අපි එකපාරට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අපි මුලින්ම මේ self awareness කියන එක තමයි පළවෙනි කාරණය. ඒ කියන්නේ තමන්වම හඳුනා ගැනීම තමයි පළවෙනි කාරණය. තමන්ව හඳුනා ගන්නවා. දෙවෙනි කාරණය self regulation එක. ඒ කියන්නේ දැන් අපිට කෙනෙක් බැන්නා. අපි ප්‍රතික්‍රියා කරේ නැහැ. අපි තේරුම් ගත්තා. අපිට කේන්ති යනවා. මම සාමාන්‍ය ඉමෝෂනල් මිනිස්සෙක්. මම මේකට ප්‍රතික්‍රියා කරන්න හොඳ නැහැ. අන්න ඒ විදිහට තමන් විසින්ම නීතියක් දාගන්නවා. අපි මේකට මේ විදිහට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ කියලා. අපි ඒකට හොඳින් හිතාමතා ඉත තර්කානුකූලව සුළු කාලයක් ඇතුළත කිසිම කැළඹීමකින් තොරව හිතලා මතලා අපි ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි මොටිවේෂන්. ඒ කියන්නේ අපි ඒකට ප්‍රතික්‍රියා නොකර අපි ධනාත්මක ආකාරයෙන් ඔහුව මගහරිනවා. ඔහුට ප්‍රතික්‍රියා නොකර ඉන්නවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? එතකොට අපි එතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්නය මගහැරෙනවා. ඔහු බැන්න අපි ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැම දෙයකටම හිසවනාගෙන ඉන්නෝ කියන එක නෙමෙයි. ඒ අවස්ථාවට අනුකූලව ඔහු බැන්නේ ඇයි? බැන්න එකට හේතුව අපි හොයලා ඔහුට පහදලා දීමක් හෝ ඔහුව මගහැරීමක් අවස්ථානුකූලව සිදු කරනවා. ඒ සිදු කිරීමෙන් අපිට අපේ ගමන යන්න ශක්තියක් එන. මේක ඔෆිස් එකක් ඇතුළට දාගත්තොත් එහෙම අපි රැකියාව කරන ස්ථානයට අදාළව අපි දාගත්තොත් එහෙම අපි දිනපතාම අපි දන්නවා අපේ පහසුවෙන්ම ගොඩක් කට්ටිය වැටෙනවා. මානසිකව වැටෙනවා. දවසක් ඇතුළත ගත්තොත් අපි කියන අටලෝ දහමටම අහු වෙනවා කියලා. දුක්ඛ සැප නිന്ദා ප්‍රශංසා යසායස ඒ සියල්ලම අපිට ලැබෙනවා ඔෆිස් එකක් ඇතුළත එක දිනයකදී. එතකොට මේ සංකල්පය අපි වැඩි වර්ධනය කරගත්තොත් අපිට ඉතා පහසුවෙන් පුළුවන් අපේ රැකියාව වසර ගණනාවක් ඉතා සාර්ථකව කරන්න. මොකද්ද කරන්නේ? හරි. අපේ ප්‍රධානිය අපිට බයින. අර කලින් ගත්ත උදාහරණයම. බැන්නට පස්සේ අපි අවබෝධ කරගන්නවා යම් කිසි කාරණයක් නිසා තමයි මට බැන්නේ. මම මේකට කේන්ති අරගෙන පෙරලා පහර දෙනව නෙමෙයි කරන්න ඕන. ඉවසීමෙන් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන එක තමයි කරන්න ඕන. ඒ කියන්නේ ඒ තුඩු දුන්න කාරණේ හොයාගෙන ඒකට ප්‍රතික්‍රියා කරන එක. එතකොට ඒක ඇතුළේ තියෙනවා self awareness එක, self regulation එක. ඒ කියන්නේ අපි ඒකට ප්‍රතික්‍රියාව දක්වන්නේ නැහැ. අපේ මොළයට ඕන විදිහට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. ඊට පස්සේ මොටිවේෂන් එකක් කියලා කියන්නේ අපි විසින්ම අපේ හිතට අපි විසින්ම දෙනව ධෛර්යයක් ඉදිරියට යන්න.